ජීවිතයයි මරණය අතර තියෙන්නේ කෙස් ගහක තරම් වෙනසක්. අපි හරියට පරිස්සම් වුණේ නැත්නම් ඒ ජීවිතය අපට අහිමි වෙනවා. මේ අහිමි වෙන්නේ ඔබේ ජීවිතය පමණක් නෙවෙයි. සමහර වෙලාවට ඔබත් එක්ක ජීවත් වෙන ඔබේ සැමියාගේ, ඔබේ බිරිඳගේ, දරුවන්ගේ, අම්මගේ, තාත්තගේ, සහෝදරයන්ගේ, සහෝදරියන්ගේ, මිත්‍රයන්ගේ, හිතයිෂීන්ගේ මේ අයගේ ජීවිතත් ඔබේ ජීවිත අහිමි වීමත් එක්කම විනාශ වෙන්න පටන් ගන්නවා. හැබැයි අපි මේ සියලු කාරණා පිළිබඳ වැදගත්කමක් තියලා කතා කරන්න සූදානම් වෙන්නේ විශේෂයෙන්ම පහුගිය කාලය තුල ලංකාවේ ලියාපදිංචි වුණු වාහන අතරින් ලක්ෂ 63ක් විතර වාහන අතරින් ලක්ෂ 50ක් 51ක් වගේ ප්‍රමාණයක් මේ විදිහ මහපාරේ දුවනවා. එහෙමනම් ලංකාවේ ජනගහණයෙන් 4න් එකක් රියදුරන්. ඔබ මම අපි හැමෝම රියදුරන්. එහෙනම් මේ කතා කරන්නේ ඔබ අප පිළිබඳව. එහෙම කොටසක් රියදුරන් වෙද්දී අනික හැමෝම එක්කෝ මගින් එහෙම නැත්නම් පදිකේ මේ හැමෝගෙම ජීවිත ආරක්ෂා කර ගැනීම අපේ අරමුණක් වෙනවා. ඒ නිසා පරිස්සමෙන් ගිහින් එන්න වැඩසටහන අපි ජාතික රූපවාහිනියේ විදියට දෙසැම්බර් මාසයේ 1 වෙනිදා ඉඳලා 7 වෙනිදා දක්වා මේ මාර්ග අනතුරු නිවාරණය කිරීමේ විශේෂ සතියක් අප ප්‍රකාශයට පත් කරනවා. ඒ වෙනුවෙන් මේ සිදු කරන වැඩසටහන් මාලාවේ 3 වෙනි වැඩසටහන තමයි මේ විදියට අපි ඔබ වෙත අරගෙන එන්නේ. එක්තරා විදියකින් මේක තනියම අපට කරන්න පුළුවන් කාරණාවකුත් නෙවෙයි. මේකට බොහෝ පිරිසක් ජාතික මට්ටමින් වග කියන්න පුළුවන්, එකතු වෙන්න පුළුවන් ආයතන රසක් අපිත් එක්ක සම්බන්ධ වෙනවා. ඒ තමයි මාර්ග සංවර්ධන අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය, අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පොලිසිය, කොළඹ මහනගර සභාව, ජනාධිපති කාර්යාලය, ආපදා කළමනාකරණ අමාත්‍යාංශය මේ වගේ මිකිනුකී ආයතන රසක් අපිත් එක්ක අත්වල බැඳගෙන ඉන්නවා. ඉතින් මේ සියල්ලත් එක්ක අපි උත්සාහ ගන්නේ වසර 2020 දී එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අනුව සිදුවන මාර්ග අනතුරු සංඛ්‍යාවේ 50% දක්වා අවම කරගැනීමේ ඉලක්කයක් වෙත යන්නයි. ඉතින් ඒකට ඔබේ සහයෝගය අපි බලාපොරොත්තු වෙනවා. අද මේ කතාබහට අපි ආරාධනා කළා මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහත්මයාට අපි ඔබතුමාට ආයුබෝවන් කියලා මේ වැඩසටහන පිළිගන්නවා. හරි. අපි එතුමා පිළිගන්න අතරවාරයේදී පහුගිය කාලය තුල මේ මහා මාර්ගයේ සිදුවුණු මාරාන්තික අනතුරු අතරින් කිහිපයක් ඔබට පෙන්වන්න කල්පනා කළා මේ වැඩසටහන ආරම්භයේදී. ඒ ඔබේ අවධානය මෙතෙක් යොමු නොවුණා නම් ඔබේ ජීවිතය මේ තරම් වටිනවා කියලා ඔබට හිතන්නත් ඔබ හිතන්නේ නැති අසුරු සනකින් ඒ ඔබේ ජීවිතය ඔබට අහිමි වෙන්න ඉඩකඩක් මහා පාරදී තියෙනවා කියලා ඔබට කියනත් මේ දර්ශන පෙළ අපි ඔබට ඉදිරිපත් කරනවා. ඔබට හිතාගන්න පුළුවන්ද මේ මහා පාර ඇතුලේ මේ මහා පාරේදී සිද්ධ වුණු අනතුරු විටින් විට අපි එක දිගට ඔබට පෙන්වන්න උත්සාහ කළේ මේ දේවල් මෙහෙම සිද්ධ වුණා කියලා ආයෙ වතාවක් ඔබට පෙන්විය යුතු හින්දා මොකද මේවා මාරාන්තික රිය අනතුරු මේවා මිනිස්සු මැරලා තියෙනවා. අපිට පොලිසිය වාර්තා අනුව මේක 2800ක් වගේ වෙනවා ගිය අවුරුද්දේ සංඛ්‍යාලයක නම. නමුත් මේ අවසරයේදී ඊට වඩා වෙනස් තත්ත්වයක් මේ මාර්ග අනතුරු සම්බන්ධයෙන් තියෙන්නේ. කෙසේ නමුත් අපි මේ වෙලාව ආරාධනා කළා මාර්ග ආරක්ෂා පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහත්මයාට. දැන් කෝදාගොඩ මහත්තයා මම හිතන්නේ අපි දැකපු මේ දර්ශන පෙළ දැක්කත් අපිට තේරෙනවා මේ මහා පාර මොනතරම් භයානකයිද කියලා. ඉතින් අපි නොහිතුවාට අපි හිතා ගන්නවා සමහරවිට ගමනක් ආරම්භ කළා අපෝ සුව පහසුව මේ ගමන නිමා කරලා අපිට ගෙදර එන්න පුළුවන් වෙයි කියලා. නමුත් ඊටාම අවිනිශ්චිතයි. හැබැයි මේකට වගකිවිය යුත්තේ බලන් ගියාම අපිම තමයි. ඔබතුමාගේ විශේෂයෙන්ම මේ සම්බන්ධ විවිධ සමීක්ෂණ තිබෙනවා. මේ සම්බන්ධ විවිධ අධ්‍යයනයන් කරනවා. ලංකාවේ මාර්ග අනතුරු සම්බන්ධයෙන් කොහොමද ඔබතුමාගේ ආයතනය පැත්තෙන් කරන තොරතුරු විග්‍රහය? ඇත්තෙන්ම මේ මුලින්ම මම මේ වැඩසටහනේ තොරතුරු ඉදිරිපත් කරන්න ඉස්සෙල්ලා බොහොම මේ සතුටෙන්
කියන්න ඕන වදන් පෙළක් තියෙනවා. මාධ්‍ය ආයතනයක් මම දන්න විදිහට මගේ දැනුමේ හැටියට මාර්ග ආරක්ෂණ සතියක් නම් කරලා ඒක ක්‍රියාත්මක කරන්නේ මගේ දැනීමේ හැටියට මේ පළවෙනි වතාවට. ඇත්තටම අපෙන් කෙරෙන්න ඕන කාර්යභාරයකට දැවැන්ත උරදීමක් කරලා තියෙනවා ජාතික රූපවාහිනිය. ඒකට අපි මාර්ග ආරක්ෂක ජාතික සභාවේ කෘතවේදීභාවය මුලින්ම පළ කරනවා. ඇත්තටම දැන් දැක්ක අනතුරුත් එක්ක බලනකොට මේ රටේ ඉන්න අපි හැමෝගෙම ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා මේ මහමග අනතුරු. මේ අනතුරු කියන එක දැන් අපිට බොහොම සරල දෙයක්, බොහොම නිරන්තරයෙන් දකින දෙයක් බවට පත් වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි දවසින් දවස අපේ රටේ සිදුවෙන මාර්ග අනතුරු ප්‍රමාණය වැඩි වීම, ඒ හා සම්බන්ධව සිදුවෙන මරණ ප්‍රමාණය වැඩි වීම හා බරපතල ලෙස ක්‍රියානතුරු වලට ගොදුරු වීම නිසා සදාකාලික ආබාධිත තත්ත්වයට පත් වෙන පුච්චලංගි ප්‍රමාණය වැඩි වීම. මේක පහුගිය අවුරුදු 10 තුලම ගත්තොත් 2005 ඉඳලා මේ ගෙවුණු 2015 දක්වා කාලය තුලදී හැම අවුරුද්දකදීම වැඩිවීමක් සිද්ධ වුණා. ඒිනොත් මුල්ම තැනේ ඉන්නේ යතුරු පැදියයි ත්‍රිරෝද රථයයි. මේ වාහන වර්ග දෙක තමයි පහුගිය දශකයක කාලය තුලදී අපේ රටට වැඩිම මරණ සංඛ්‍යාවක් උරුම කරලා දුන්නේ. එයින් වැඩිම තරුණ පිරිසක් මරණයට ගොදුරු කරේ යතුරු පැදියයි. උදාහරණයක් හැටියට ගත්තොත් මේ අවුරුද්දේ ජනවාරි 1 වෙනිදා ඉඳලා මේ අවුරුද්දේ ගෙවිච්චු ඔක්තෝබර් මාසේ 30 වෙනිදා ගත්තොත් අපේ යතුරු පැදිය වලින් සිදුවෙච්ච අනතුරු වලින් මිය ගිහිලා තියෙනවා 943 දෙනෙක්. මේක ඉතාමත්ම ඉහළ දත්තයක්. ඇත්තටම මේ අපට අහිමි වෙන්නේ අපේ සම්පත්. අපේ රටට සංවර්ධනය ළඟා කර දෙන්න පුළුවන් ශක්තිමත් පරපුරක් තමයි මෙලෙස මහමග මිය ඇදෙන්නේ. ඒ වගේම අපේ රටේ ත්‍රිරෝද රථ නිසා මිය යන සංඛ්‍යාව දෙවනි තැනට ඇවිත් තියෙනවා. කොහොමනත් පහුගිය කාලෙදී අපි හිතුවේ මේ මාර්ග රැකවරණයත් හා මාර්ගයේ සිදුවෙන අනතුරු එක්ක බලනකොට මේ මහත්මාරිය දාවනයක් කියන එක තියෙන්නේ මෝටර් රථ පදවන අය, කැබ් රථ පදවන අයත් එක්ක තියලා. නමුත් අවස්ථාවකට මේ වෙනකොට ඒ තත්ත්වයක් වෙනස් වෙලා ගිහිල්ලා මේ වසර වෙනකොට මෝටර් රථ නිසා සිදුවෙච්ච අනතුරු හා කැබ් රථ නිසා සිදුවෙච්ච අනතුරු ප්‍රමාණය ඉතා ඉහළ මට්ටමකට වැඩි වෙලා තියෙනවා. එහෙමනම් ඔව් දැන් ඔබතුමා කිව්වා වගේ මේ එහෙම සමාජ තරාතිරම වෙන් කරන්න පුළුවන් කමක් අපි කලින් ආරම්භයේදී සඳහන් කළා අපි හැමෝම රියදුරන් මේක අපි මොන වෘත්තිය නියලුණත් අපි හැමෝම මහපාට අපේ වාහන දැම්මට පස්සේ අපි හැමෝම රියදුරන් බවට පත් වෙනවා. එතකොට දැන් මේක මේ රියදුරුව කියලා වෙන කොටසක් නෙවෙයි මේ අපි අප අතරම ජීවත් වෙන ඔබ අපි තමයි මේ කාරණාවලට වක් කියන්න ඕනේ. දැන් අපි හිතුවත් එimhe දැන් පසුගිය දවසක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහත්මයා සහභාගී වෙච්ච වෙලාවෙක කිව්වා දැන් අනතුරු අතරේ මේ හවස 4 ඉඳන් 8 දක්වා මේ පැය 4 තුල වැඩි වැඩියෙන් අනතුරු සිද්ධ වුණයි කියලා. සමහර වෙලාවට මිනිස්සුන්ගේ හදිස්සිය එහෙම නැත්නම් මේ අඳුරු වගේ කාරණා වැඩි වශයෙන් වාහන පාර එක්රොක්කීම මේ ආදී කාරණා ගොඩක් තියෙන්න පුළුවන්. ඔබතුමාගේ අධ්‍යයනයට අනුව මේ වැඩිපුරම නැත්නම් මේ මෑත කාලයේ සිදු වුණු හේතුන් ගත්තොත් එම අනතුරු වලට මොනවාද වැඩි ප්‍රවණතාවක් තියෙන මෙන්න මේ කාරණා නිසා තමයි මාර්ග අනතුරු වැඩි වුණා කියලා. ඇත්තටම කියනවා නම් පහුගිය කාලේ අපේ රටේ සිදුවෙච්ච මාර්ග අනතුරු විශ්ලේෂණය කරනකොට බොහොම පැහැදිලිවම පේන්න තියෙන දේ තමයි වැඩිම මාරක අනතුරු ප්‍රමාණයකට වග කියන්නේ නොසලකලිමත් විදිහට වේගයෙන් තවරියකට ඉස්සර කරන්න දරන උත්සාහය. මේක මාර්ග නීති අමුමේ උල්ලංඝනය කරමින් වේග සීමාවල් තකන්නේ නැතුව මේ එක්කෙනෙක් පරයලා තව කෙනෙක් ඉදිරියට යන්න දරන උත්සාහය තුර තමයි ගොඩක් අනතුරු සිද්ධ වෙලා තියෙන්නේ. දෙවනියට වේගයෙන් රිය ධාවනය කිරීම, ඊළඟට මධ්‍යසාර භාවිතා කරලා රිය ධාවනය කිරීම, ඊළඟට යතුරු පැදිවලදී විශේෂයෙන්ම අයෝග්‍ය ඒ කියන්නේ සුදුසු නැති මට්ටමේ નિયમિત ප්‍රමිතිගත නැති හෙල්මට් භාවිතය, ඒ හෙල්මට් භාවිතයේදී හෙල්මට් වීසි යෑම, ගැලවිලා යෑම, ඒවා පිපිරීම මේ වගේ හේතු නිසා තමයි විශාල මරණ සංඛ්‍යාවක් පහුගිය කාලේ අපේ රටේ සිද්ධ වෙලා තියෙන්නේ. දැන් ඒ අතරට එකතු වෙලා තියෙන අලුත්ම දේ තමයි ජංගම දුරකථන. ඒක භාවිතා කිරීමෙන් රට පැදවීමේදී සිදුවන අනතුරු. මේ අනතුරු වර්ග පහ තමයි මේ වෙනකොට ශ්‍රී ලංකාවේ වැඩිම මරණ සංඛ්‍යාවකට හේතු හැටියට පෙන්වන්න කරන්න පුළුවන්. හරි. ඊටම වැදගත් උත්තරයි. තුමා කාරණා තුනක් ගැන සඳහන් කරා. එකක් තමයි වැඩියෙන් නැත්නම් වේගයෙන් වාහනේ ධාවනය කිරීම සහ ඉස්සර කරන්න යාම ඒ වේගෙන් කියලා.
දෙවෙනි එක බීමත්ව රිය තදවීම. අනිත් පැත්තෙන් සෙලියුලර් භාවිතය. ඉතින් මම හිතන්නේ මේක මේ අපි අතින් වෙන කාරණාවක්නේ. දැන් මේකට විකල්ප අපිට හොයන්න විදිහකුත් නැහැ. මොකද දැන් එකම තියෙන්නේ මේව නවත්ත ගන්න එක විතරයි. වේගයෙන් යනවා නම් වේගය අඩු කරලා පරිස්සමෙන් ඉස්සර කරන්න ඕන. අනිත් පැත්තෙන් බීමත් වෙනවා නම් ඒ නොබී වාහනේ එවලවන්න ඕන. අනිත් පැත්තෙන් සෙලියුලර් භාවිතය ඒකවම කරන්න ඕනේ. දැන් මේ සියලු කාරණා එක්ක මිනිසුන්ගේ ඇයි ආකල්ප මේ පැත්තට වෙනස් නොවන්නේ? අපි දැන් මේ විදිය භයානක දර්ශන අපි ඉදිරිපත් කළා. මොකද සමහර දේවල් ඇත්තටම බලන්නත් බෑ. මේ නැති වෙන්නේ අපේ අයගේ ජීවිත. හැබැයි එහෙම දැකලා ඒක දිහා බලලා හෙට දවසේ ආපහු වේගෙන් රිය පදවනවා. බීලා පදවනවා. සිරුර භාවිත කරනවා. මිනිසුන්ගේ ආකල්ප ඇයි ඒ විදිහට වෙනස් කරගන්නේ නැත්තේ? අන්න ඒක තමයි දැන් අපිට විසඳ ගන්න තියෙන ප්‍රධානම තැන. ඕක තමයි. ඇත්තටම අපේ රටේ මේ මරණත් එක්ක තියෙන ප්‍රධානම කරුණු තුන තමයි එකක් ඉවසිලිමත්කම නැතිකම. දෙවෙනි එක නිහතමානී බව පහමගදී අපේ රියදුර හැටියට අපි සුක්කානම අතට ගත්තාම ඒ නිහතමානීකම අපෙන් තුරන්නේම. ඒක මේ කරුණාව, මනුස්සකම, ඉවසිලිමත්කම කියන ඔය තුන අපෙන් ඈත් වෙච්ච ප්‍රමාණයේ තරමටම අපි අනුතුරු ලං කරගත්තා. දැන් දශක දෙකක විතර කාලයකට එහා ගිහියොත් බලන්න පාරේ වාහනයක් යනකොට ඒ වාහනයට අඩු ගානේ මේ සතෙක් යට වුණත් අපේ අය ඒ කාලේදී ඒ සතා යටවීම මරණයට පත්වීම ඒ අයට දැඩි වේදනාවක් හැටියට දැක්කා. වාහනේ නවත්තනවා, නවත්තලා බලනවා, අහල පහල මිනිසුත් එක්ක එක්කහවෙලා ඉස්සර සමහරට ওই සතාව වල දාන තත්යකට අපේ මනුස්සකම දියුණු වෙලා තිබුණා. නමුත් මෑත වෙනකොට වාහනයකට සතෙක් නෙමෙයි මිනිසියෙක් යට වුණා. ඒකට උඩින් තව වාහන 100ක් විතර ගිහිල්ලා ඉවරෙලා ඒ හැම පොළොවට ඇදෙන තාක් කළොත් ඒ වාහන නොනවතා යන මට්ටමකට අපිපත් වෙලා තියෙන. මෙන්න මේ ඉවසීමක් නැතිකමයි අපේ මේ උගත්කම හා අපේ බුද්ධියට මනුස්සකම කියන දේ එකතු නොවීම තුළ ඇත්තටම අපි මේ වේගයෙන් දුවන සමාජය තුළ අපිත් මේ ඇත්තටම මේ අවිචාරවත් විදිහට මහමග භාවිතා කිරීම තමයි මම හිතන්නේ මේකට එක් ප්‍රධාන හේතුවක් වෙන්නේ. හොඳයි. අපි මේ සියලු කාරණා අතරවාරය ඔබට මතක් කරනවා. දැන් අපි මේ විශේෂ පණිවිඩය එහෙම නැත්නම් අපේ මේ සත්ව ලෝකයේ ඇතුලේ වැඩි අවධානයෙන් විමසිල්ලෙන් ඉන්න සත්වයක් තමයි හාවා කියලා කියන්නේ. අපිට හාපැංචක් ඉන්නවා. හාපැංචන් නිතරම ජාතික රූපවාහිනිය හරහා ඔබට අමතක වෙන කාරණා යලි යලි සිහිපත් කරනවා. හාපැංචගේ පණිවිඩයක් ගන්න බලමු. දෙසැම්බර් මාසයේ 1 වෙනිදා සිට 7 වෙනිදා දක්වා ජාතික රූපවාහිනිය මාර්ග අනතුරු නිවාරණ සතියක් ප්‍රකාශයට පත් කරනවා. ඒ වෙනුවෙන් බොහෝ වැඩ කොටසක් ඉටු කරන්න ඔබට තිබෙනවා. ඉතින් ඒකට පෙරගමනක් විදිහට අපි හැමදාම සතියේ දවස්වල 7:30ට එකතු වෙලා මේ සම්බන්ධයෙන් අත්වල බඳගන්න විවිධ පාර්ශ්වයන් එක්ක සාකච්ඡා කරමින් ඉන්නවා. අද අපේ කතාබහට එකතු වුණේ මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහත්මයා. අපි මේ විරාමයට කලින් බොහෝ කාරණා සාකච්ඡා කරමින් හිටියා. එකක් තමයි මේ මිනිස්සුන්ගේ ඉක්මන පිළිබඳව තියෙන අනවබෝධය කියන එක කෝදාගොඩ මහත්මයා. එකක් තමයි අපි දැන් කොළඹ ඉඳලා නුවර යන්න අපි වාහනයක් එළියට දැම්මට පස්සේ අපිව ඉස්සර කරන් සමහරට අපි යන්නේ පැයට කිලෝමීටර් 40ක 50ක වගේ වේගෙන්. හැබැයි ඊට වඩා වැඩි වේගෙන් අපිව ඉස්සර කරන් ඔක්කොම වෙට්ටු දාගෙන අර පාරේ මිනිස්සුන්ගේ ජීවිත අවදානම ලක් කරලා වාහන යනවා. හැබැයි වරක පොළට වගේ ගියාට පස්සේ අපිට පේන අපේ වාහන වලට 10ක් 15ක් ඉස්සරෙන් අර වාහනයක් තියෙනවා. මෙච්චර ඉක්මනින් ගිහිල්ලා එයාට මහා ලොකු කාලයක් නෑ. අපි අතර ඕන විනාඩිය දෙක තුනක කාලයක් තියෙන. හැබැයි ඔහු මුළු ජීවිත විශාල ප්‍රමාණයක් මහා පාරේ අනතුරට අවදානමට ලක් කරනවා. මේක හරි ඛේදවාචකයක් නේද? ඔව් ඇත්තටම ඔන්න ඕක අපි ප්‍රායෝගිකව අත්විඳින හොඳම දේ. ඒත් නමුත් ඔය ප්‍රායෝගිකව වාහනේ පදවන අපි හැමෝම ඕක අත්විඳන් අපි මේක ගැන හිතන්න පුරුදු වෙලා නැහැ. අපි මේක නිවැරදි කරගන්න උත්සාහ කරලත් නැහැ. ඒ කියන්නේ මේ බොහෝ දෙනෙක් හිතන් ඉන්නවා මේ වාහනයක් පිටිපස්සෙන් යන එක මදිකමක් කියලා ඉවරලා. තව වෙලාවකට හිතෙනවා තමන්ගේ වාහනේට ඉස්සර කරොත් ඒක නිකන් තමන්ගේ දුර්වලකමක් කියලා. ඒක නිසා කොහොම අරක හඹාගෙන ගිහිල්ලා අරක ඉස්සර කරන්න ඕන කියලා හිතනවා. මේ වගේ තව සමහරව හිතනවා අපිට වාහනවල මීටරේ තියෙනවා 200ට 240ට යන්න හදලා. එහෙනම් ඇයි අපි ඒකට ඒ ගානට නොයන්නේ කියලා මේ විදිහට තර්ක ඉදිරිපත් කරන හුඟක් දෙනෙක් තමන්ගේ
ආරක්ෂා වෙනුවෙන් හා Taman නිවැරදි කියලා කියන්නේ. නමුත් ඇත්තටම අද අපේ රටේ අනතුරුත් එක ගත්තාම මෙන්න මේ අධික වේගයෙන් රියපැදීම හා නොසලකිලිමත් ලෙස රියපැදීම කියන එක තමයි මේ තරම්ම මරණ සංඛ්‍යාවක් අපිට හිමි කරන්නේ. එහෙනම් එතෙන්දි වෙන්නේ රියදුරා ඇත්තටම තමන් පිළිබඳව වැරදි අවබෝධයකින් තමන් පිළිබඳව වැරදි තක්සේරයකින් හා ඉවසීම හා අර නිහතමානී ගතිය තමන් තුළ ඈඩ් කර ගැනීම නිසා තමයි මේ මරණ වලට ඇත්තටම එහෙම නැත්නම් මේ දරුණු අනතුරු වලට හේතු වෙන්නේ. උදාහරණයක් අර ඔබතුමා කියපු කතාව හරියට හරි දැන් අපේ හුඟ දෙනෙක් හිතනවා අධිවේගී මාර්ගය පැයට 100 දක්වා නම් කරලා තියෙනවා. ඇයි ඊට වඩා අපිට යන්න බැරි? ඇයි යන්න දෙන්නේ නැත්තේ? නමුත් ඒ අධිවේගී මාර්ගයේ සකස් වෙලා තියෙන්නේ ඇත්තටම තාක්ෂණික පැත්තෙම වැඩිම වුණොත් පැයට කිලෝමීටර් 120ක පමණ වේගයකට වරුත්තු දෙන විදිහට. ඒක පනලා ගියොතින් අනිවාර්යයෙන්ම ඒ වාහනේ අනතුරකට ගොදුරු වෙන්න පුළුවන්. ඒ නිසා තමයි මේ සීමාවල් පනවලා තියෙන්නේ. අපේ රටෙත් මේ මාර්ග බාධක එක්කම මේ වේග සීමා පනවලා තියෙන හේතුවත් මේවයි පාරේ යන්න පුළුවන් ප්‍රමාණවල් තියෙනවා. ඒ යන්න පුළුවන් ප්‍රමාණයට යන්න ඕන. දැන් මෙතෙන්ට අපේ වෙලා තියෙන්නේ එක වාහනයකට ඉස්සර කරන්න ඕන කියන හැඟීම. නමුත් කොහොම වේගයෙන් ගියත් අන්තිමට විනාඩි 5ක 10ක විතර පුංචි වෙනසක් තමයි අර ඉස්සර කරපු වාහනේ සාමාන්‍ය විදියට ගිය වාහනේ අතර තියෙන්නේ. ඉතින් නමුත් අර වාහනේ පදවන එක්කෙනාට තියෙන තමන්ට තියෙන ඒ පිළිබඳව තියෙන ආතතිය වැඩි ඒ වාහනේ වේගෙන් පදවනකොට. එයා දැඩි මේ සැලකිල්ලකින් හා ඒ විතරක් නෙමෙයි යාට දැඩි වගකීමක් වෙනවා. එයා ඒ වාහනේ වේගෙන් ගෙනියනකොට අනවශ්‍ය විදිහේ බරක් තමයි එයා ඔළුවට ඒ වෙලාවට අරගන්නේ. අර අපි කියනවනේ ඔක සාමාන්‍ය රිලැක්ස් වෙන්න කියලා කියන්නේ ඕකයි. දැන් පිටිපස්සෙන් යන පුජ්‍යලයා සාමාන්‍ය විදිහට යනකොට ඒ මානසික පීඩනයට ලක් නොවි ආතතියට ලක් නොවි එයා ඒ වාහනේ ධාවනය කරනවා. ඉතින් අර පීඩණයෙන් ආතතියෙන් යන පුජ්‍යලයා සමහරලාට ඒ නිසාම අනතුරට ලක් වුණාම මාස ගාණක් රෝහල්ගත වෙලා ඉන්නවා. සමහරලාට මහපාරේ අහිංසක යන මිනිසෙක් ඒ ජීවිතය අහිමි කරනවා ඒ පුජ්‍යලයාගේ විනාඩි කිහිපයක ඉක්මන්කම නිසා. ඒ නිසා මේක මේ වීරකමක් නෙවෙයි හිතන්න එපා ඒක වීරකමක් කියලා. වාහනේ ඉක්මනින් ධාවනය කරලා නේද හයියෙන් වේගෙන් ගියා කියලා එහෙම වීරය බවට පත් වෙන්න බෑ. මොකද ඔබ අනිත් අයගේ ජීවිත සියල්ල අහිමි කරගන්නවා ඒ හරහා. අපි තවත් පුංචි පණිවිඩයකට අපේ හාපැංචික පණිවිඩයකට යන්න සූදානම්. සුදුත් ගලන්න. හෝ. මෙහෙම ගියොත් සුටුස් නෙමෙයි චරස් තමයි. සමාවෙන්න. මම පරිස්සමෙන් ගෙනියන්න. පරිස්සමෙන් යමු. හොඳයි. අපි උත්සාහ කරන්නේ එහෙම අවබෝධයෙන් දැනගෙන යන ගමනක් විදියට මහපාරට යන ඔබට එහෙම යන්න කියන ආරාධනාව එකතු කරන්න. අපි මේ කතා බහ කරමින් ඉන්නේ දෙසැම්බර් මාසයේ 1 වෙනිදා ඉඳලා 7 වෙනිදා දක්වා මේ මහපාරේ සිද්ධ වන අනතුරු නිවාරණය කරන සතියක් ප්‍රකාශයට පත් වෙන ජාතික රූපවාහිනිය සහ තවත් ආයතන රසක් ඒකාබද්ධ වෙලා ඒ වෙනුවෙන් අපි පෙර ගමනක් විදියට තමයි මේ වැඩසටහන් මාලාව රාත්‍රී 7:30ට මුණ ගැහිලා මේ විදියට ඉදිරිපත් කරන්නේ. ඉතින් අපේ කතා බහට එකතුනේ වෛද්‍ය සිසිර කොදාගොඩ මහත්තයා මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපතිවරයි. පුංචි වෙලාවක් තුන ඉතාම කෙටියෙන් බුදුමාලාගේ කාර්යභාරයට ජනතාවක් විදිහට සහභාගී වෙන්න කැමැත්තෙන් ඉන්න පුළුවන්. කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා පොඩ්ඩක් අපි කෙටියෙන් මතක් කරමු. ඔය ඇත්තටම අපේ මෙහෙවර සැබවින්ම ජනතාවත් එක්ක එකතු වෙලා යන මෙහෙවරක්. ඒ නිසා මේ පරිස්සමෙන් ගිහින් යන්න කියන වචනේම අපි ගත්තොත් ඒකත් එක්කම අපේ මෙහෙවර කොයිතරම් දුරට ක්‍රියාත්මක වෙනවද කියන එක කියන්න ඒ ඊට වඩා පුළුල් විශ්ලේෂණ අවශ්‍ය වෙන්නේ නැහැ. මට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේ පරිස්සමෙන් ගිහින් එන්න කියන්නේ උපරිම කරුණාව හා මනුස්සකම් පිරිච්ච වචනයක්. මේක රියදුරකට දෙන්න පුළුවන් ඉතාමත් හොඳ ආශිර්වාදයක්. මේ ආශිර්වාදයේ ගෙදරදී ඒ රියදුරට ලැබෙනවා නම් ඔහු සැබවින්ම පරිස්සමෙන් ගිහිල්ලා නැවතත් ගෙදරට එයි. හොඳයි. අපි මේ ආදර්ශවත් පණිවිඩය අලිවතාවක් ඔබට මතක් කරනවා. ස්තුතිවන්ත වෙනවා වෛද්‍ය සිසිර කොදාගොඩ මහත්මයාට. අපි හෙටත් රාත්‍රී 7:30ට මුණ ගැහිලා මේ කතා බහේ තවත් දේවල් පිළිබඳව සාකච්ඡා කරමු. පරිස්සමෙන් ගිහින් එන්න.